සුබෝදෑසනක් දිත්වා සුලිකුණාටුවෙන් අවතැන්ව දැනට ලංකාවේ කඳවුරුවල සිටින ජනතාවට ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම හා සම්බන්ධව දිවයින පුරා ජනතාව අපට වියලි ආහාර එවැගේම ඇඳුම් ලබා දීමක් සිදු වුණා. විශේෂයෙන්ම අකුරණ කටුගස්තොට කොළඹ එවැගේම මීගමුව කුලියාපිටිය ආදී ප්‍රදේශවලින් අපට ඇඳුම් ඒ වගේම වියලි ආහාර ලැබුණා. ඉතින් ඔබට දැක් ගැනීමට පුළුවන් මාගේ පසුපසින් ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක එකතු වෙලා මේ ඇඳුම් සහ ඒ වියලි ආහාර ඒ පැකේජ් වලට දමන අයුරු ඔබට දැක් ගන්නට පුළුවන්. ඉතින් අපි තව දින කිහිපයක් තුල මේ දේවල් ආපදාවට පත්ව තිබෙන ජනතාව වෙත ලබා දීමට සූදානම්. ඉතින් මේ අවස්ථාවේදී මේ දේවල් ලබා දීම පිළිබඳව ඔබ සියලු දෙනාටම මාගේ හදපෙරි ස්තුතිය පුද කරනවා. සුබ දවසක්. සිව්හෙලේ නමටලේ කලනා සිංහයෝ සිව්කුණේ හිඳිනා රුදු සපුන්න සනදිය නවනා පනපුදාලක්ම වුන් රකිනා පනපුදාලක්ම වුන් රකිනා තුන්හෙලේ රකින අය නැති මිනිහෙක් දෙව්බමුන් පුදන හෙළ රට වැසින් ගතලෙයින් පොළොව දිනු රණවිරුවෙක් මවුනමින් රටට වැඩ ඇති මිනිහෙක් පැරකුම් ගැමුණු පෙළ පතිනා මහවිකුම් අවන පිළිවෙදිනා සුරපුරක් හෙළය මත මවනා අපි එක වගේ රට රකින අපි එකා වගේ රට රකිනා තුන්හෙලේ රකින අය නැති මිනිහෙක් දෙව්බමුන් පුදන හෙළ රට වැසින් ගතලෙයින් පොළොව දිනු රණවිරුවෙක් මවුනමින් රටට වැඩ ඇති මිනිහෙක් පන පුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පනගැහෙනා හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින්බඳීවි ජාතියට ලයෙහි හොවා රකිමින් මුරදෙව්වර සේනා සහ සුවවිරු සේනා ඉවරැනෙතුමානා රටට සෙනෙහ පානා
මිනිස් විසිගත් දෙවිවරුන් වැඩි පින්බිමක් නැත ගිලන්නේ නැත මිනිස් කම්තවම දෙවිවරුන් වැඩි පින්බිමක් නැත ලොවක් පෙම් බඳිලා කරමු හිතවත්කම එයයි අප සතුවත්කම ඉක්ම ජය ගමු හැමතැන අපේමයි අපි ඔක්කොම අපේමයි අපි ඔක්කොම එකෙක් නෑරම කුසේ ගිනි නිවන මහපත්හැරි රට පුරා ඇත සෙනෙහසින් කිදුන ගිලන්නේ නැත මිනිස් කම්තවම දෙවිවරුන් වැඩි පින්බිමක් නැත ලොවක් පෙම් සතුවත්කම ඉක්ම ජය ගමු හැමතැන